කළුවෝ කළුවෝ කෝයි කළුවෝ මම ඉන්නේ මොකෝයි මේ දවස් දෙක තුනකින් මොකෝයි මේ ඔයා මේ පොත්තකටලා ඉන්නේ කෑමක් බීමක් කන්නේත් නැහැ ඒ මොකද බංගේ මොකෙක් හරි මේ අත මොකද මේ ඉන්නේ මේ හරි ඉන්නවා නේ දැන් මේකයි මොකෝ දැන් ඔච්චරටම වෙලා තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි අනිත් එක තමුසෙට මේ කන්නේත් නෑ බොන්නේත් නෑ පොඩ්ඩක් කනවා එහෙමත් නැත්තම් කෑනවා කඩු වෙලක් දෙයි සමහරක් විට කන්න බෑ කියලා බෑනේ අනේ දුක්ත කෙනෙක් ගාවට එක්කන් යන්න කිව්වට මෙහෙමයි ශල්ලි ගන්න අනිත් එක මේගොල්ලෝ එහෙම විදිහකට නෙමෙයි බෙහෙත් කරන්නේ ඉන්ජෙක්ෂන් කටු ගහලා එන්නේ එහෙම තමයි ඒගොල්ලෝ බෙහෙත් කරන්නේ ඉන්ජෙක්ෂන් කටු ගහලා ඊට පස්සේ ආයේ තව මොකක් හරි අතේ ඇට කටු කවබ මේ වෙලා නම් යකඩයක් එහෙම දාන්න ඕන අතත් ඔපරේෂන් කරන්න ඕන ඒ නිසා පොඩ්ඩක් බය වෙන්නේ නෑ හරි බය වෙන්න ඉන්න දැන් කොහොමද තමුසේවන් ඩොට් එකේ නිකාඩ එක්කම යනවා මොකද අපි ඕකේ තියෙන ලෙඩේ ගැන දන්නෙත් නෑ කරන්න ඕන බෙහෙත් ගැන දන්නෙත් නෑ ඒ නිසා අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් ගාවට එක යන්න බෑ දැන් මාසෙන් මාසෙට හැදෙනත් එක්කනේ නේ හරි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්නම් කොහොම එහෙනම් ඔය අද මම සිරාවඩ හරි එක යන්න කොහොමද ඕක තියාගෙන ඉන්නත් බෑනේ යාළුවනේ ඉතින් ඔයාලට මතකද කියන්න මම දන්නේ ඔයාලට මතක ඇති අපේ කට කැසීම නිසා එලි කැලීමට ගිය කළුවගේ ජවනිකාවේ නඩේ ගුරාට හිටිය සම්බෝලකාද හිටියා ඉතින් එයා මෙයාගේ සහෝදරෙක් වගේ ඇත්තම සහෝදරෙක් නෙමේ මෙයාව ගෙනාවට පස්සේ තමයි එයා සෙට් උනේ දෙන්න ඉතින් සහෝදර වගේ ගජ මුතුවට හිටිය හරිද ඉතින් ඔහොම ඉද්දි දැන් මාස කීපයකට පෙර පූසෝ කෙල්ලොන්ගේ පූසියන්ගේ පස්සෙන් යන කාලයක් යනවා නේද මාස 3කට සැර එන්නේ එක දවසක ඒ පූසා ඇත්තරම කිව්වොත් එහෙම පූසියගේ ප්‍රශ්න ගිහිල්ලා මේ පැත්තේ ඉන්නවා වසවර්ති නරකාදී අජූත පූසෝ සෙට් එකක් හරිද ඉතින් ඔය පූසෝ සෙට් එක එයා කෙල්ලගේ පස්සෙන් යන ගමන් ඉද්දි ඒ පූසෝ සෙට් එක මේ පැත්ත රන් කරන සීන් එකක් තියෙන්නේ එන එකටවත් ඒ කෙල්ලෝගා ඒ පූසෝ ගාවට එන්න දෙන්නේ නැහැ ඉතින් ඒ පූසාව එලවගෙන ගියා
ඒ මාමල ගෙවල් වත්තෙන්ම එලෝගෙන ගියේ පූසව හරිද නඩේ කුරාව අපේ පූසව හොම එලවන ඉල්ලට වෙලාට අද්දි මාමගේ වත්ත දෙන්ටරු ඉතින් ඒ පස්සේ ඒ පූසා බයටම ඒ මාමගේ වත්තෙන් මාමගේ ගෙදර පැත්ත හැරෙන් පුළුවන්කම තිබ්බ තරහ තිබි උන බට පදුරුව ඉතින් එයාට හැරෙන් අවස්ථා තිබට හැරුන්න කෙලින්ම ගිය ඒ තාපෙන් එහ පැත්ත පහ පාර තියෙන්නේ කරන දෙයන්න ඇතිකමට පාරට ගන්න ඈතින් ඩිමෝ බට්ටෙක් කෙන දැකලා බහිටම හෙල්ලෙන්න්න අදදරු ගියාය ඊට පස්සේ ඩිමෝ බට්ටගේ හැප්පිලා එයා ඇත්තරම් බඩ වැදිලා තිබ බඩ වැදිලා ටික ස්ත්‍රාටිහල විසික් කියලා ගහිල්ල ස්පිතාල්ටත් තරංගිය පශු අයිද්‍යයක ඊට පස්සේ ඒක එතැන්දී ජරා කරගෙන ඉට පස්සේ ඉන්ඩක්ෂන් ගහල පහක් විතර පස ගෙදරවිල්ල ඒ මාම ඒ පූසට මාර ආදරේ මේ මැරෙන් ඔන්න වෙන්න තියලා වතු මැරෙනග දන්න වතුරටිකක් ගේන හිල වතුරටික අරගෙන එනකොට එයා අන්තිම හොස්ම හෙල්ල ඉවරයි ඇත්තරම දැන් අපිට මින් පස නඩයකුරෙක්න යාලුවනේ අපි නිවන් සුව පතමුගේ චැනල්ලකට එකතුලා ඉන්න හිම යාලුවෙන්න මා සස්ක්‍රයිබ් කරන්න ඒවාගේම අරයාට නිවන් සුව පතන්න ලබනාත්මෙත් එයා අපේ නඩෙකුරෙක් විදිහට ඉපදෙන්න්න කියලම ප්‍රාර්ථනා කරන උඩ්බ